මම වෛද්‍ය බන්දු සත්කුමාර කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යයෙක්. අද මා සූදානම් වන්නේ කුලියාපිටිය ක්ලිනිකල් සොසයිටි කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ එකමුතුව සායනික එකමුතුව මගින් ජනතාව දැනුවත් කිරීමේ ඔබව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ එක් මාතෘකාවක් ගැන ඔබව දැනුවත් කරන්නයි. මා අද ඔබට පැහැදිලි කිරීමට යන්නේ ඔබ කවුරුත් අසලා තියෙන මේ මීඋන රෝගය පිළිබඳවයි. අපි වෛද්‍ය විද්‍යාත්මකව ලෙප්ටොස්පයිරෝසිස් කියලා කියන්නේ මේ ප්‍රදේශයේ ඉතාමත් බහුලව දක්නට ලැබෙන රෝගයක්. කලින් හඳුනා නොගදහොත් මාරාන්තික තත්වයකට යන්න පුළුවන්. විශේෂයෙන්ම කුඹුරු වගුරු බිම් දිය කඩਿੱති වල නාන පුද්ගලයන්ට මේ රෝගය වැළඳෙන්න පුළුවන්. මේක බැක්ටීරියාවක් මගින් ඇතිවෙන රෝගයක්. මුලදී ප්‍රතිකාර නොකළහොත් ඔබගේ සිරුරේ සියලුම අවයව වලට විශේෂයෙන් ඔබගේ වකුගඩු, හෘද වස්තුව, මොළය සහ සියලුම අවයව වලට බලපාලා අවසානයේදී ඔබගේ සියලුම අවයව අකර්මණ්‍ය වෙලා මාරාන්තික තත්වයකට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබගේ පෙනහළු තුළට රුධිරේ වහනයක් වැනි සංකූලතාවයක් ආවොත් එය ඔබ බේරා ගැනීම ඉතාමත් අපහසුයි. ඉතින් මට ඔබට දෙන්න තියෙන පණිවිඩය තමයි ඔබ කුඹුරු වැඩ මේ ඔබගේ රැකියාව මඩ ආශ්‍රිතව පස ආශ්‍රිතව කරනවා නම් ඔබ එය කිරීමට පෙර ඩොක්සිසයික්ලින් කියන ඖෂධය සතියකට පෙර ලබා ගන්න ඕනේ. ඔබගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා හම්බුනාම එය නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම ෆාමසියකින් ලබා ගන්න ඕන ඉතාමත් අඩු ගාණක් යන්නේ. මං හිතන්නේ රුපියල් 10ක් 15ක් වගේ යන්නේ. ඒක සතියකට පෙර ලබාගෙන ඔබගේ වැඩ ඉවර වෙන තෙක් මෙය ඔබ පාවිච්චි කළ යුතුයි සතියකට වරක්. ඒ විදිහට ඔබගේ වළක්වා ගැනීම මෙන්ම ඒ වගේම ඔබට මේ වගේ රෝගයක් ඔබ මඩ සහිත පරිසරයේ නිරාවරණය වීමෙන් පසු ඔබට වුණත් සමග ඇඟපත වේදනාව, අස්ථි වේදනාව, ශරීරයේ අධික මස්පිඩු වේදනාව තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙලා රජයේ වෛද්‍යවරයෙක් රජයේ රෝහලකට ගොස් අවශ්‍ය ප්‍රතිකාර ගැනීමෙන් මුලදීම මෙය ඔබට සුව කර ගැනීමට පුළුවන්. මා නැවතත් මතක් කර සිටින්නේ මේ මාරාන්තික මීඋන රෝගයෙන් ඔබගේ ජීවිත ආරක්ෂා කරගන්නට මා කියූ මේ කරුණු මතක තබා ගන්න. බොහොම ස්තුතියි.